මෙච්චර කාලයක් කොට්ටු වෙන්නේ කවුරු වෙනුවෙන්? දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම කියයි. හම්දුරෝනේ ඇත්තටම ඉන්නේ කරන්න දෙයක් නැති හින්දා කියලා. සමහර අම්මලා කියනවා හම්දුරෝ වෙන්නේ දරුවෝ හින්දා ඉන්නේ කියලා. එච්චර කරලා බොහෝම පොඩි කාලයක් ඇතුළත දරුවෝ ඇතෑරෙනවා. මෙලාට සමහරුන්ට අතෑරිලා ඇති. දරුවෝ අතෑරුණොත් එහෙම හතර හන්දි වළංගු තියෙනකොට නම් මේව වැඩි අවබෝධයක් වෙන්නේ. අය සැනසීමක් නැහැ පින්නතුනි මරණකම්. දරුවෝ මගෑරුණොත් එහෙම ඔය මුරණ්ඩුකමට සමහරු ඉන්නවා. දරුවෝ මගෑරුණ ජීවිතේ කවදාවත් සැනසීමක් නැති වෙනවා. ඒ හින්දා පුරුදු වෙන්න. ගෙවල් දොරවල් වල ඉන්නකොට එකටම ප්‍රමුඛ නේ නොඑක් පින්කම් කරාට කමක් නැහැ. පුරුදු වෙන්න. ගෙදර මම මේ කියන විදියට පුළුවන් නම් හෙට ඉඳන් එන්න. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. අදිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. මේ දෙක කරන්න බැරි නම් දැන් මොකද කරන්න ඕන ඔය ඇත්තෝ? ඔය දාඩිය දදා ඉන්න එකේ තේරුමක් නැහැ. බොරුවට නම් බණ අහන්න එපා ඉඳගෙන. වංචාවට බණ අහන්න එපා. මම වචනයක්වත් කියන්නේ හොඳට ගෙවල් වලට ගිහිල්ලා කාලා බුදිය ගන්න. ඇයි? ජීවිතේ වැරද්දක් කරන්න එපා කියලා කියන්නේ තේරුම් ගන්න පුළුවන් මොන ආත්ම භාවයද? මිනිස් වෙලා ඉපදුනාම විතරයි. පින්නතුනේ නිවන් මාර්ග අහුරන ප්‍රබල කාරණයක් තමයි ව්‍යාපාදේ. ව්‍යාපාදේ ඇති වෙන්නේ මොකක් එක්කද? තරහවත් එක්ක. මිනිස්සුන්ට තෝ කියලා බැන්නහමද තරහ යන්නේ ඔයා කියලා බැන්නහමද? දැන් මේ වගේ මොකද තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවද? ගැඹුරක් තියෙන මොකක් හරි තියෙනවද? හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුගේ වැරද්දකටවත් දොස් කියන්න එපා. එයි බොහොම කරුණාවෙන් අපේ ගෙවල් වල කතා බහ කරන්නවත් පුළුවන්ද මිනිස්සෙක් එක්ක? දැන් ඔය අම්මලා උයා ඉන්නකොට දරුවෝ ඇහුවොත් එහෙම දෙපාරකට විතර වැඩි උයලා ඉවර නැද්ද කියලා කොහොමද උත්තර දෙන්නේ? ඔයත් හිතා ගන්න එක එක ගෙවල් වල එක එක විදිහට ඇතිනේ. මිනිස්සෙක් එක්ක හොස්ස උස්සලා කතා කරන්න පුළුවන්. ගෙදර ඉතින් පටන් ගන්න ඕක තමයි මම තොට කිව්වේ කියලා කියන්න. නිරන්තරයෙන් පින්නතුනි ඔය මෛත්‍රිය සමාධිය ගෙදර තියන්න. ඔව්ව පන්සල් වලට ගෙනල්ලා අපිට පෙන්වන්න එපා. සිල් පෙන්වන්නේ මොකටද? අපිට වෙලා තියෙන්නේ මේ අම්මලාගේ තාත්තලාගේ සිල් බලලා. මේ ගන්න නැහැ පන්සලට ආපුවා. ඒ හැදිච්ච එක මොකටද හැදිච්ච එකන් අපිට පෙන්වන්නේ? හැදිච්ච එකම ගෙදර තියාගන්න. ආදරය ලෙන්ගතුකම සෙනෙහස ගෙදර තියාගන්න. පුරුදු වෙන්න. හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා.